ගිය පාර දාපු සුව නොවන කැස්ස සුව කරගන්න බෙහෙත් කියලා දුන්න වීඩියෝ එකේ බෙහෙත් හොයාගන්න බැරි අයට මේ වීඩියෝව ගොඩක් අය මැසේජ් කරලා තිබුණා ඒ බෙහෙත් හොයාගන්න බෑ කියලා. ඉතින් ඒ අයට හොයාගන්න පුළුවන් බෙහෙත් එක්ක අද වීඩියෝව. ඔයාලා පළවෙනි වීඩියෝ එක බලන්න නැති කියලා මම හිතනවා. ඒක නිසා මම සුව නොවන කැස්සට බෙහෙත් කියන්න පටන් ගන්නවා. පළමුව උදේම උණු වතුරෙන් හොදට හුමාලේ අල්ලන්න විනාඩි 10ක්. මම හිතනවා ඒක කරගන්න පුළුවන් කියලා ඔයාලට. දුම් අල්ලලා ඉවර වෙලා මේ කියන බෙහෙත හදාගන්න. බෙහෙත් බඩු කඩෙන් මේ බඩු ටික ගන්න. කලින් හදාගෙන තියාගන්න එක හොඳයි. වැල්මි, මුස්දරස් පළම්, සූකිරි කියන බෙහෙත් සමසමව අරගෙන වතුර අඩු කෝප්ප 3ක් දාලා හොඳට රත් කරගන්න. විනාඩි කිහිපයක් රත් වුණාම ඒක බාලා නිවෙන්න තියන්න. බොන්න පුළුවන් සයිස් එකට නිවුනහම මී පැණි ටිකක් දාලා බොන්න. කඩෙන් ගන්න මේ තෙල් එක. ඒ තෙල් එකේ නම තමයි බටු තෛලය. බටු තෛලය පපුවේ ඉඳලා නිකට දක්වා උඩට ගන්න. ඒකත් උදේ දුම් අල්ලපු ගමන් ගාන්න ඕන. විනාඩි 10ක් වගේ හොදට උඩ අතට ගා ගන්න. වෙන කෙනෙක්ට කියලා ගා ගන්නවා නම් හොඳයි. හවස වැඩ ඉවර වෙලා ගෙදර ආවහම හොදට උණු වතුරෙන් හුමාලේ අල්ලන්න විනාඩි 10ක් වගේ. ඒක අල්ලලා ඉවර වෙලා බටු තෙල් එක උදේ ගෑවා වගේම විනාඩි 10ක් පපුවේ ඉඳලා උගුර දක්වා උඩට හොඳට ගන්න. අර උදේ හදලා බිව්ව බෙහෙතම හවසටත් හදාගෙන බොන්න හදලා තිබ්බ එකක් බොන්න එපා. ඒ වෙලාවෙම හදාලා බොන්න ඕන. ඒ වගේම මේ බෙහෙත් කරන කාල සීමාව පුරාවටම නටවා නිවාගත්ත වතුර හෝ උණු වතුර පමණක් බොන්න ඕන. ඒ වගේම සීත කෑම ಜಾති කන්න එපා. ඔබ ඉන්න පළාතෙන් වෙනත් පළාත් වලට යන්න එපා. විශේෂයෙන් සීත දේශගුණය තියෙන පළාත් වලට දවසක් හැර දවසක් නාන්න උදේ 12ට කලින් උණු වතුරෙන්. ඒ ඇරෙන්න ඇඟ සෝදන්නවත් එපා. බෙහෙත් කරන කාල සීමාවේ. කිව්ව විදිහට පරිස්සම් වෙලා බෙහෙත් ටික කරගන්න ඉක්මනට සුවපත් වෙන්න කියලා වෙදපප්පා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.